ඥානදත කියලා කියන්නේ අපේ කට ඇතුලේ අන්තිමටම එන දත. අපේ උඩ ඇන්දේ දත් දෙකක් සහ යටි ඇන්දේ දත් දෙකක් විදිහට දත් 4ක් අපිට තියෙනවා. අවුරුදු 30-35 අතර කාලය ඇතුලේ මේ දත් එනවා. ඒ වගේම මේ ඥානදත කියන්නේ unnecessary දතක්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නොවන වර්ගයේ දතක්. මේ ඥානදත හින්දා අපේ කට ඇතුලේ වේදනාව, ප්‍රදාහයන්, ආසාදනයන් වගේම ළඟම තියෙන අනෙක් දත් වලටත් හානි වෙන්න පුළුවන්. මේ දතෙන් වෙන්න පුළුවන් එක හානියක් ගැන තමයි මම මේ කතා කරන්නේ. බලන්න මේ එක්ස්රේ එක දිහා. මේකෙන් පේනවා ඥානදත හරහට ඇවිල්ලා යටි හනුවේ අස්තිය ඇතුලේ හිර වෙලා තියෙන හැටි. මේකට කියනවා ඉම්පැක්ට් එකක් කියලා. මේ වගේ එකක් ඇති වෙන්නේ දතට ඉඩ මදි වුණාම, ඒ වගේම සහ දත හරහට එම මගින්. මෙහෙම දතක් සමහර විට පිටින් බැලුවහම පේන්නේ නැහැ. සමහර විට භාගයට ඇවිල්ලා අතර වෙන්නත් පුළුවන්. මෙහෙම දතක් ආවහම වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. පළවෙනි එක තමයි වේදනාව. මේ වේදනාව එක දිගටම හරි එහෙම නැත්නම් විටින් විට ඇති වෙන්න පුළුවන්. ඒ වේදනාව කන දිහාවට සහ හිස දිහාවට පැතිරෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉදිමුම සහ ආසාදිත තත්ත්වයක්. දත වටේ තියෙන ගම් එක හින්දා ඉදිමුම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සැරව වැනි ශ්‍රාවයන් පිටතට ගලා එම සිද්ධ වෙනවා. ඒ වගේම උණ ගතිය සහ මුඛය තුලින් දුර්ගන්ධයත් වහනය වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි කට අරින්න අපහසු වීම කියන එක. ඔයා ආහාර ගන්නකොට ඒ අවස්ථාවේදී ඔයාට හොඳින්ම තේරෙනවා කට අරින්න වෙනදට වඩා අමාරුයි කියලා. ඒ වගේම කට අරිනකොට වේදනාව ඇති වෙනවා. හතරවෙනි කාරණය තමයි ළඟම තියෙන අනික් දතට හානි වීමේ ඉඩකඩ වැඩි. හොඳට පිරිසිදු කරන්න බැරි වුණොත් බැක්ටීරියා වර්ධනය වෙලා ඉස්සරහින් තියෙන දතේ කැවිටි එකට හානි වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආසාදන තත්ත්වයන් එන්න පුළුවන්. මේ දත මගින් ඉදිරිපස තියෙන දතට ඇතිවන තෙරපුම මගින් ඉදිරිපස දතේ දන්ත මූලයට හානි වෙන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් දන්ත වෛද්‍යවරයෙකු හම්බ වෙලා උපදෙස් ගන්න එක තමයි සුදුසුම දේ. එක්ස්රේ එකක් මාර්ගයෙන් ඔයාගේ කට ඇතුලේ දත්වල පිහිටීම හොඳින් බලා ගන්න පුළුවන් කොයි විදිහටද ඒවා ඇවිල්ලා තියෙන්නේ කියලා.